සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6යි 30 ප්‍රධාන පුවත් විකාශය සමගයි ආදාත් එකතු වෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ලොව අංක 1 රූපලාවන්‍ය කලාවක් වන කොරියානු රූපලාවන්‍ය කලාව හෙවත් K-beauty ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සඳහා එරට නියෝජිතින් පිරිසක් දිවයිනට පැමිණියා. ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම දූත පිරිස පිළිගැනීමේ උත්සවයක් කටුනායක ගුවන්තොටුපළේදී පැවැත්වුණා. මෙරට රූපලාවන්‍ය ශිල්පීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මෙම දූත පිරිසේ සහභාගීත්වයෙන් කොරියානු රූපලාවන්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා පුහුණු සැසියක් ලබන 23, 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශාලා පහසුකම් ලබාගෙන ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. 070 77 46 446 ඇමතීමෙන් ඊට සහභාගී වීම සඳහා ඕනෑම අයෙකුට ආසනයක් වෙන් කරගත හැකියි. ප්‍රවේශපත්‍ර මිලදී නොගත් අය සිටි නම් වැඩසටහන පැවැත්වෙන ස්ථානයේදීද ප්‍රවේශපත් මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම පුහුණු වැඩසටහනට එක්වන අයට රූපලාවන්‍ය කලාව සඳහා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොරියාවට යාමට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙනවා. Federation of Film Media Culture Entertainment සංවිධානයේ නිර්මාතෘ රවීන්ද්‍ර ගයනාත් මහතා ඇතුළු එම සංවිධානයයි මෙය සංවිධානය කරන්නේ.